අද පළවන දේව ප්‍රකාශනයේ පිළිඹු කරන්නේ රෝමාන කතෝලික ආගම ඉතිහාසය සමග වර්තමාන දැක්ම ගැනය. විවිධ ආගම් තිබුණත් මුළු ලෝකේ පුරා එකම සංඝයාක්සේ එක් කරන ආගම වන්නේ රෝමානෝ කතෝලික ආගමයි. ඉතිහාසයේ පවා සමහර විවිධ ආගම් මතභේද අනුව පිහිටාගත්වත් ඒවා සදාකාලික රැඳී නැත. ඒත් රෝමාන කතෝලික ආගම තවමත් රැඳේ. අනාගතෙත් හා වර්තමානෙත් ඒ සදාකාලිකව. ඒ කිතුණු ජනතාව සමග තිබේ. මේට රහස කුමක්ද? ඒ රහස නම් නොමිවෙන ප්‍රේමය වන දෙවිදුන් මත ගොඩනැගුණු නිසා. ඒ දෙවිදුන්ගේ ආදරය කියලා කොහොමද ඔබ කියන්නේ? කොච්චර දෙවිදු ආදරය කියලා කියන්නේ? මොකද දෙවිදු තවමත් මදි නොකියන තරමට ආදරය කරයි. දෙවිදුන් තම එකම පුත්‍රයා එව්වා මෙලවට අබව පාපෙන් ගලවන්න. තම පුත්‍රයා වන ජේසුතුමාව කුරුසේ දිවිපිදුවා අප වෙනුවෙන් පරිත්‍යාග කළ එම ආදරණීය පුත්‍රයාව. එම පුත්‍රයාව දෙවිදු දුන්නේ මෙලවට දිලිඳු පවුලකට, නැතු රාජ පවුලක නොවේ. මොකද දෙවිදුට ඕන වුණා මිනිසාගේ ප්‍රීඩනය වන තරාතිරම නැති කර එකමුතු සංඝය කරවීමට. එය අදද පවතිනවා. එම එකමුතු සංගමේ විවිධ තරාතිබුණු තිබුණත් එනම් දිව්‍ය පූජාව මගින්. දුප්පත්ෝ පොහොසත් දෙවිදුට වැඩක් නෑ. ඔහු අවශ්‍ය වන්නේ මිනිසාව පාපෙන් ගැලවීම. ඒ නිසා තමයි අදද රෝමාන කතෝලික ආගම පැවතෙන්නේ සදාකාලික. ඒ ප්‍රේමය මත හා ශුද්ධෝත්‍රීතය මත ගොඩනැගුණු නිසාය. එම නිසා අප කාටවත් කෙදිනකටත් බය වෙන්න ඕනේ නැහැ. මොකද අපි ළඟ දෙවිදුගේ ප්‍රේමය තිබෙන නිසා. මොන කුඩු ගොඩක හිරවලා තිබෙන නැමැති පාපයට තිබුණත් ශුද්ධ සුවිශේෂය හා ශුද්ධ සභාව සමරනවා. ශුද්ධ තෝමස් අපොස්තුවරයාගේ මංගල්‍ය. එතුමාට ජේසුතුමා උකුත්තුවාට පසු එතුමාගේ විශ්වාසය නැති වෙනවා. මොකද ජනතාව ඔවුන්ට පීඩා කරා හා කොන් කරා. තව ඔවුන් බාල්දු කළා. මෙයින් එතුමා කලකිරීම සහ අධෛර්යය ඇති වෙනවා අවිශ්වාසය ගැන. ඒත් එක දවසක් මොහොතකින් වෙනස් කරන එම අවිශ්වාසය ජේසු ඔහුට සෙසු සාරකයන්ට දර්ශනය වී. මේ තේරුම් ගන්න පුළුවන් අපගේ අවිශ්වාසය කලකිරීම මත දෙවිදුගේ ආදරය අඩුවන්නේ නැත. එම නිසා මොනයම් ප්‍රශ්නයකදී දෙවිදු අතර තිබෙන විශ්වාසය නැති කරගන්න එපා. සමහර විට සිතයි ඔබ දෙවිදුන් නැදක කෙසේ විශ්වාස කරන්නද කියලා. එවිට ඔබ සිතන්න දෙවිදුගේ ආදරය ඔබ සමග කියලා. එතකොට කවදාරි දවසක කවදාරි මොහොතක දෙවිදු ඔබට මුණලා ඔබව ආදරෙන් සිප ගනි. ඔබට ජේසු පිහිටයි.